Thank you. This is good. The boy will be very happy. Look at that. It's a bit spicy. That's fine. Thank you so much. හලෝ කොහොමද යාළුවනේ ඉතින් ඔයාලට දැන් ඇහෙන්න ඇති මං ගාවට එන කස්ටමර් කෙනෙක් මං හදපු කෑම ගැන අගය කරන හැටි. ඉතින් අද මං ඔයාලට පෙන්නන්න යන්නේ මං කඩේ වැඩ කරන හැටි මේ පොඩි වීඩියෝ එකකින්. ඒ කඩේ සාමාන්‍යයෙන් මං ගොඩක් කරන්නේ ශ්‍රී ලංකන් ෆුඩ්ස්. ඉතින් ඇත්තටම 90% විතර මං හදන කෑම කන්නේ ඕස්ට්‍රේලියානු ජාතිකයෝ. අපි හරිම ප්‍රසිද්ධයි කවුරුත් දන්න කොත්තු වලට. මොකද මම ගොඩක් සැර අඩුවෙන් තමයි හදන්නේ. මොකද යාළුවා සැර අඩුවෙන් කන්න කෑම කිරි හොදි දාලා කොත්තු හදන හැටි ඉතින් ඔයාලත් බලන්නකෝ. ඔස්ට්‍රේලියානු ජාතිකයෝ එයාලා මගේ කෑම රස බලලා අනිවාර්යෙන්ම මට හොඳ නරක කියන්න නම් කවදාවත් අමතක කරන්නේ නැහැ. මං ගොඩක් ආඩම්බර වෙනවා මගේම කියලා පුංචි ව්‍යාපාරයක් ඕස්ට්‍රේලියාවේ පටන් ගන්න පුළුවන් වීම ගැන. ඒම හරිම සතුටු වෙනවා. මොකද ලාංකික රස ඕස්ට්‍රේලියානු ජාතිකයන්ට හඳුන්වලා දීමට මට පුළුවන් වීම ගැන මං ඇත්තටම සතුටු වෙනවා. ඉතින් මට හැමෝටම කියන්න තියෙන්නේ ජීවිතේ අපි හිතුවොත් අපිට මේ ලෝකේ කරන්න බැරි කිසිම දෙයක් නැහැ. මම හිතනවා ඉදිරි අනාගතයේදී ලොකු බ්‍රෑන්ඩ් එකක් වෙයි කියලා මගේ හෙළයකා ව්‍යාපාරය. ඒ වෙනුවෙන් මගේ උපරිමයෙන්ම මහන්සියලා වැඩ කරනවා. ඉතින් මට ඉල්ලන්න තියෙන්නේ හැමෝටම බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. ඒ වගේම හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා ෂෙයා කරලා හැමෝටම මේක ෂෙයා කරන්න. බොහොම ස්තුතියි.